හරිනේ. හරි එහෙනම් මම ඊළඟ කොටස පොඩ පටන් ගන්න ඔයගොල්ලන්ට ඒකම ඉතුරු කෑල්ලනේ මාතෘකාව ලියා ගන්න. ඒක අන්තිම ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. මාතෘකාව ලියා ගන්න. සමජාතීය කලාප සමතුලිතතාවය. අපි ඉස්සර කතා කරේ විෂම ජාතීය කලාප සමතුලිතතාවය. සමජාතීය කලාප සමතුලිතතාවය. එහෙම නැත්නම් වරණක විදිහට ලියන්න විභාග සංගුණකය කියලා. විභාග සංගුණකය. ඔකටම කියනවා ව්‍යාප්ති සංගුණකය. දැන් බලා ගන්න අපි දැන් මෙතනදී කතා කරන්න මම කොහොම සමජාතීය කියලා. එතකොට එකම භෞතික අවස්ථාවල තියෙන දෙන්නේ අතර තමයි දැන් ව්‍යාප්ති වීම අපි කතා කරන්නේ. මොන දැන් හිතන්න අපි කලාප දෙකක් ගන්නවා. එකිනෙකට අමිශ්‍ර වෙනවා. පළවෙනි අවස්ථාවේ තමයි මෙතනදී ගණන් හදනකොට කලාප දෙක එකිනෙකට අමිශ්‍ර වෙන්න ඕන. ද්‍රව කලාපම දෙක. හැබැයි එකිනෙකට අමිශ්‍රයි මම මේ දෙක නම් කරන්නම්කෝ එක්කෙනෙක් ඒ කලාපය අනිත් එක්කෙනා B කලාපය කියලා. ඔය A සහ B කලාපවල මොකද වෙන්න ඕනේ? එකම හොඳින් දිනකට කෙනෙක් අපි ගන්න. හිතන්න මේ වගේ එකක් ඉන්නවා කියලා. ඔන්න A කියන කලාපයේ ඉන්නවා. A කියන කලාපය ඇස්සේ ව්‍යාප්ත වෙලා ඉන්නවා. X කියන එක්කෙනා ව්‍යාප්ත වෙලා ඉන්නවා. මෙයා තමයි දිය කරලා තියෙන්නේ. මේක තමයි ද්‍රාවකය වෙන්නේ. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඒ වලට දානවා කවුද? ඒත් එක්ක අමිශ්‍රය B කියන කලාපය දාන්න. දැන් මොකද වෙන්නේ? දෙන්න එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැහැ. ඒකද ඒ කලාප දෙක මොකද වෙන්නේ? එකිනෙකට වෙන් වෙලා තමයි. හැබැයි අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මෙතන x කියන එක නේදනේ. x කියන එක නේද වෙන්නේ? කලාප දෙකේම හොඳින් දිය වෙන්න ඕන. හරිද? එතකොට මේක හරියට හිතන්න ඉස්සලාම මම මෙතනදී එක කාමරයක් තියනවා. ඒ කාමරේට ළමයි ටිකක් දාලා බලලා දෙනවා. අනේ මේක ඇස්සේ ළමයි ඉන්නේ. ඒ කියන්නේ මේක හරියට මේ කලාපය ඇස්සේ කවුරු ඉන්නවා වගේද? x කෙනෙක් කෙනා ඉන්නවා වගේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේක තමයි සාපේක්ෂ කාමරයක් ඉන්නවා කියන එක. දැන් මම දොරක් කරලා දෙනවා. කඩිනක් යාපතලා යන්න කියලා. එතකොට මොකද වෙන්නේ? අර මේ පැත්තේ ඉන්න කෙනා කොහෙද යන්නේ? B වලට යනවා. ඉස්සෙල්ලාම A වල ඉඳලා B ට යන්න මොකද වෙන්නේ? දැන් B කලාප එකක්වත් නැහැනේ. ඒ කියන්නේ B වලින් A ට එන ප්‍රමාණය මොකද වෙන්නේ? ඔව් බිඳුවක් වෙයි. B වලින් A ට යන්න බෑ. හැබැයි A ඇස් පොඩේ ඉන්නවා. ඒක නිසා එයා මොකද වෙන්නේ? උපරිම ශීඝ්‍රතාවයකින් මෙයා මොනවා කරන්න බලවද? අනුගමන කරන්න බලන්න. හරිද? හරි එහෙනම් දැන් මොන බලාගන්න මම මේක ප්‍රස්තාවයක් විදියට ඇන්දොත් මෙන්න මේකයි වෙන්නේ. උපරිමයෙන් පටන් ගන්නවා ටික ටික එහා පැත්තට යන්න අඩු වෙන නිසා මෙයාගේ ඒ වල ඉඳලා B ට ගමන් කරන ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? ටික ටික අඩු වෙලා ගිහිල්ලා නියත වෙනවා. හරිද? මෙයා ආරම්භයේදී බිඳුවක් වුණාට ටික ටික මොකද වෙන්නේ? මේ පැත්තේ යන්න අර x වල අනුගමන වැඩි වෙනවනේ. වැඩි වෙන නිසා මේක මොකද වෙන්නේ? ටික ටික වැඩි වෙලා ගිහිල්ලා ඊට පස්සේ මොනවා වෙන්න බලනවද? නියත වෙන්න බලන්න. හරිද? හරි දැන් මොකද වෙන්නේ කියලා බලා ගන්නකො මේ අපි ගමන් කරේ A සිට B ට ගමන් කිරීම අනිත් පැත්තෙන් එන්නේ මොකද්ද B සිට A ට ගමන් කිරීම එක්තරා අවස්ථාවකදී A සහ B වල දෙපැත්තට ගමන් කරන ශීඝ්‍රතාවයන් මොකද වෙන්නේ සමාන වෙන්නේ මේක හරියට x කියන එකනා A වල ඉඳලා B ට ගමන් කරනවා B වල ඉඳලා A ට ගමන් කරනවා වගේ වැඩ අර ශීඝ්‍රතාවයන් සමාන නම් අපි කියන මොනවා වෙනවා කියලා සමතුලිත වෙනවා කියලා. ඔය සමතුලිත අවස්ථාවේදී එක් කලාපවල සාංජන අතර අනුපාත වෙනවා. ඒ කියන්නේ x වල සාංජනය මම ගන්නවා b කලාපය තුල. බෙදනවා. x වල සාංජනය a කලාපය තුල. ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේක මොකද වෙන්නේ? නියතයක් වෙනවා කියලා. k කියලා දැම්මා. නියත උනේ මොනවා වෙන ප්‍රමාණයද? ව්‍යාප්ත වෙන යන ටික නේද? ඒක නිසා අපි මේකද කියනවා ව්‍යාප්ති සංගුණකය KD කියලා. D වලින් පෙන්නන්නේ මොනවද? distribution කියන එක. ව්‍යාප්ත වෙන එකේ තමයි නියතයක් පෙන්නන්නේ. කලාප දෙකයි.
හරිද? මෙන්න මේකට තමයි අපි නමක් කියනවා අර රවුල් කියන්නේ වගේ. මේකට කියනවා නන්ස් ක්‍රියාප්ති නියමනය කියලා. හරි. එහෙනම් නන්ස් ක්‍රියාප්ති නියමයේ දාන්න නම් මොනවද තියෙනවද අවශ්‍යතාව දෙක? ඔව් කලාප දෙක එකිනෙකට මොනවද වෙන්න ඕනේ? අමිශ්‍ර වෙන්න ඕනේ. හරිද? ඒ දෙන්න බීකර්ස් දෙක දාලා තිබ්බොත් එහෙනම් සම්පූර්ණ ඇති කරගන්න පුළුවන්ද? එහෙනම් මොකද වෙන්න ඕනේ ඒගොල්ලෝ? එකිනෙකට ස්පර්ශ වෙන්න ඕනේ. ගෑවි ගෑවි තියෙන්න ඕනේ. හරිද? ඔන්න දෙවෙනි අවශ්‍යතාවය කලාප දෙක අංශ වෙන්න ඕනේ. එකිනෙකට ස්පර්ශ වෙමින් පවතින්න ඕනේ. x කියන එක නා a වල විතරක් කියනවා b වල දේව නැත්නම් වැඩේ කරන්න පුළුවන් අපිට. බෑ. එහෙනම් මොකද වෙන්නේ? ද්‍රාවක දෙක තුලම හොඳින් ක්‍රිය වෙන්න ඕනේ. ගමන් කරන සීඝතාවයේ රඳාපවතින ප්‍රධාන සාධකයක් තියෙනවා. මොකද? උෂ්ණත්වය. ඒක නිසා මොකද ඊළඟ අවශ්‍යතාවය වෙන්නේ? උෂ්ණත්වය නියත වෙලා තියෙන්නත්. හරිද? දැන් මෙතනදී සමහරු දෙනවා දැන් හිතන්න මෙතනින් ගිහිල්ලා මේගොල්ලෝ ජෝඩු දාලා හිටියත් එහෙම ගමන් කරනකොට කැමැත්තක් තියෙනවද? නෑනේ. දැන් මෙතනින් එහා පැත්තට ගියාම මෙතන ජෝඩුවක් හැදෙනවා. එහෙනම් මේගොල්ලෝ එහා පැත්තට යන්න බලන්නේ නෑනේ. නේ? ඒක නිසා අපි කියනවා කලාප දෙක තුලම x කියන එක නා කොහොමද ඉන්න ඕනේ? එකම අණුක ආකාරයෙන් ඉන්න ඕනේ කියලා. හරිනේ? මේක හරියට මම පොඩ්ඩක් කියන්න නම් මෙතනම කතන්දර චුට්ටක්. ඇසිඩික් කියන එක නා CH3COOH. ජලීය කලාපවලදී යාට පුළුවන් තවත් අණුත් එක මොනවා හදාගන්න හයිඩ්‍රජන් බන්ධන හදාගන්න පුළුවන්. හැබැයි ඕගනික් ලේයර් එකට දැම්මොත් එහෙම මෙයාට තවත් කලාපයක් එක්ක මේ තවත් අණුක එක හයිඩ්‍රජන් බන්ධන හදාගන්න බැරි වෙනවා. ඒක නිසා මෙයා මොකද කරන්නේ? ජලය තුලදී තනියෙන් ඉඳ බැලුවට ඕගනික් ලේයර් එකේදී මොකද වෙන්නේ? ද්විාණුක ස්වරූපයෙන් තමයි ඉඳ බලන්නේ. ඒ කියන්නේ අණු දෙකක් එකතු වෙනවා වගේ වැඩක්. CO මෙතෙන්ද OH ආවා. මෙයා මෙයත් එක්ක හදාගන්නවා. මෙතන CH3 තියෙනවා. මෙයා මෙයත් එක්ක හදාගන්නවා. ඒ කියන්නේ ඇසිටික් කියන එක නම් කාබනික කලාන්තරයක දින්නේ අණු දෙකක් විදියට අපි මේවට කියනවා මොකක් කියලාද? ද්විාණුක එකට. ඒත් එහෙම තියනම් අපිට KD දාන්න පුළුවන්. KD දාන්න. හරිද? අර ඉස්සරහට ටිකක් මේක අරගන්නකො. ඔන්න පළවෙනි එක මේක, දෙවෙනි එක මේක, තුන්වෙනි එක මේක. හරිද? ඊට පස්සේ හරි චුට්ට කරගන්න.
හරිනේ? හරි. අපි චුට්ටක් වෙලා ගන්න. ආරම්භයේදී A නම් ද්‍රාවකය තුල X නම් ද්‍රාව්‍ය දිය කළේයයි සිතමු. පසුව එයට කියලා නම් පසුව එයට එය සමග අමිශ්‍රය B නම් ද්‍රාවකය එක්වන විට B නම් ද්‍රාවකයේ එක්වන විට A තුල පවතින X B තුලටද ගමන් කරයි. A තුල පවතින X B තුලටද ගමන් කරයි. ආරම්භයේදී X A සිට B ට ගමන් කරන ශීඝ්‍රතාව උපරිම වන අතර කාලයක් සමග A තුල X සාංශනය අඩු වේ. එබැවින් X A සිට B ට ගමන් කරන ශීඝ්‍රතාවයද අඩු වේ. ආරම්භයේදී B තුල X නොමැති නිසා කාලය සමග B තුල පවතින X අනුගණන වැඩි වන නිසා X B සිට A ට ගමන් කරන ශීඝ්‍රතාව ක්‍රමයෙන් වැඩි වේ. එක්තරා අවස්ථාවකදී මෙම ක්‍රියාවලි දෙකේ ශීඝ්‍රතාව සමාන වේ. එනම් සමතුලිතතාවයට පත් වේ. සමතුලිත අවස්ථාවේදී එක් කලාප අතර X සාංශනය නියත වන අතර එක් කලාපවල X සාංශනය නියත වන අතර එම සාංශන අතර අනුපාතයද නියතයක් වේ.
මෙම නියතය ව්‍යාප්ති සංගුණකය. නැත්නම් අපි කියනවා විභාග සංගුණකය. ලෙස හඳුන්වයි. හරිද? හරියට KD වලට පූර්ණකයක් හම්බ වෙනවා නම් අපි සාමාන්‍යයෙන් කියන හිතන්නේ මෙතනදී KD සඳහා පූර්ණකයක් හම්බ වෙලා තියෙනවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? x වැඩි කර 0 වෙන්න බලන්න මොන කලාපයද? b කලාපයද? හරිද? අර සමීකරණයකට සමීකරණයකට KD සමීකරණය ගන්නකො x වල සාමජනය b කලාපයකට බෙදනවා x වල සත්ඵල සාමජනය ඒ කලාපයට. ඒකට අපි කියනවා KD කියලා. D කියන්නේ distribution කියන එක. එහෙම නැත්නම් ව්‍යාප්ති කියන එක. ඒකට හැම අකුරකටම තේරුමක් තියෙනවා. අටින් සර්වඥ ලියා ගන්න. x b කලාපය තුළ වඩා දිය වේ නම් x b කලාපය තුළ ඒට වඩා වැඩිපුර දිය වේ නම් KD සඳහා එකට වඩා වැඩි අගයක් ලැබුණා. KD සඳහා එකට වඩා වැඩි අගයක් ලැබුණා. ඊළඟ පොයින්ට් එක x a තුල වඩා හොඳින් දිය වේ නම් x a තුල වඩා හොඳින් දිය වේ නම් KD සඳහා ලැබෙන අගය එකට වඩා අඩු වේ. එනම් දශම සංඛ්‍යාවක් ලැබේ. ඊපස්සේ ලියගන්න වෙනවා. ඉහත සංසිද්ධිය නියමයක් ලෙසද ඉදිරිපත් කළ හැකිය. නියමයක් ලෙසද ඉදිරිපත් කළ හැකිය. හරි. දැන් ලියාගන්න නාමස්ත ව්‍යාප්ති නියමය කියලා. නාමස්ත ව්‍යාප්ති නියමය. එකිනෙක ස්පර්ශ වෙමින් පවතින අමිශ්‍ර ද්‍රාවක දෙකක් අතර කිසියම් ද්‍රව්‍යයක් ව්‍යාප්තව ගතික සමතුලිතතාවයේ පවතින විට
අමිශ්‍ර ද්‍රාවක දෙක අතර පවතින ද්‍රාව්‍ය සාන්ද්‍රණ අතර අනුපාතය උෂ්ණත්වයේ නියත විට නියතයක් වේ. ඒක කරද්දී අපුණමට නියමයේ යන්නේත් ඔබ යන්නේ. තර අවුලිය යන්නේත් මොකද යන්නේ? අවුලිය මොකද යන්නේ? මොනවද දාන්න ඕනේ? පරිපූර්ණ ද්‍රාවණයක එක්සානචකයක මොකද ගත්තේ? ආංශික පීඩනය කාට සමාන වෙන්නේ? අදාළ ද්‍රව්‍යයේ සම්ප්‍රදාන පීඩනයේ ද්‍රව කලාපයේ මූල භාගයේ ගුණිතෙන් තමයි සමානනේ මොනවාමොත් උෂ්ණත්වය නියත වූ. අපේ සමීකරණයේ නියමය හදාගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මෙතන සමීකරණේ KD x a මෙදීම xb. ඒතර කිව්වේ මොකක්ද එහෙනම්? එකිනෙකට ස්පර්ශයෙන් පවතින අමිශ්‍ර කලාප දෙකක් අතර ද්‍රාව්‍ය සමතුලිත වෙලා තියෙන ව්‍යාප්ත වෙලා සමතුලිත වෙලා තියෙති. එක් කලාප වල සාන්ද්‍රත අනුපාතය උෂ්ණත්වයේ නියත විට මොකද වෙන්නේ? නියතයක් වෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ ලියා ගන්න නම් නන්ස්ට් ව්‍යාප්තියේ යෙදීමට තිබිය යුතු අවශ්‍යතා. නන්ස්ට් ව්‍යාප්ති නියමය යෙදීමට තිබිය යුතු අවශ්‍යතා. පළවෙනි එක ද්‍රාවක දෙක මුළුමනින්ම අමිශ්‍ර විය යුතුය. ද්‍රාවක දෙක මුළුමනින්ම අමිශ්‍ර විය යුතුය. ද්‍රාව්‍ය ද්‍රාවක දෙක තුලම ද්‍රාව්‍ය ද්‍රාවක දෙක තුලම හොඳින් දියවිය යුතු අතර හොඳින් දියවිය යුතු අතර එකම අනුක ආකාරයෙන් පැවතිය යුතුය. එතන උදාහරණයක් විදිහට ලියා ගන්න. Acetic CH3COOH ජලය තුලදී H2O තුලදී ඒක අනුක ආකාරයෙන් පැවතියද ඒක අනුක ආකාරයෙන් පැවතියද කාබනික කලාප තුලදී කාබනික කලාප තුලදී ද්වි අනුක ආකාරයෙන් පවතී. එතන පොඩ්ඩක් මෙන්න මේක ලියා ගන්න. අණු ආකාර දෙකකින් තියෙන මෙතනදී දෙකක් එකතු වෙලා තමයි
හරිනේ. හරි. ඊට පස්සේ ඊළඟ එක උෂ්ණත්වය නියත ප්‍රවෘත්ති යුතුය. උෂ්ණත්වය නියතව පැවතිය යුතුය. හරි. දැන් අපි බලමු ගණන් කොහොමද දෙන්නේ කියලා. පළවෙනි ගාන බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ටියුටර් ගන්නකො. නන්ස්ට් ව්‍යාප්තියේ පස්වෙනි පිටුවේ පස්වෙනි පිටුවේ බලා ගන්න පළවෙනි ප්‍රශ්නේ දිහා. ජලය සහ ක්ලෝරෝෆෝම් අතර. ඒතර ජලය කියලා කියන්නේ ද්‍රව්‍ය ද්‍රාවකයක්. ක්ලෝරෝෆෝම් මොකද වෙන්නේ? යෝගික ක්‍රියාවක් විදිහට දෙන එකිනෙකට අමිශ්‍රයි. ඇමෝනියාහි ව්‍යාප්ති සංගුණකයේ සෙවීමේ පරීක්ෂණයකදී ජලය සහ ක්ලෝරෝෆෝම් අතර ඇමෝනියා ව්‍යාප්ත වන්නට ඉඩ හැර එක් ස්තර වලින් නියත පරිමාවගෙන HCl සමග අනුමාපනය කරනවා. කියන්නේ මේක අපි අඳගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඔන්න කලාප දෙක තියෙනවා. කවුද කලාප දෙක වෙන්නේ? එක කලාපයක් H2O අනිත් කලාපය වෙන්නේ කවුද? ක්ලෝරෝෆෝම් CHCl3. මේ කලාප දෙකීම ව්‍යාප්ත වෙලා යන්නේ කවුද? NH3 කියන කෙනා තමයි ව්‍යාප්ත වෙලා යන්නේ. හරිද? ඉතින් අපි KD දාන්න ඕනේ ඇමෝනියා සඳහා. ඊට පස්සේ කියනවා මොකද වෙලා තියෙන බලා ගන්නකො. ජලීය ස්තරයෙන් නියත පරිමාවකින් තමයි HCl එක අනුමාපනය කරන්නේ. ජලීය ස්තරයෙන් 10ක් අනුමාපනය කරනවා. ඒ කියන්නේ මෙතනින් ගන්න කොච්චරක්ද? ඝන සෙන්ටිමීටර් 10ක් ගන්න. මොන මම මේ අරන් තියෙන ජලය මේකේ දිය වෙලා ඉන්නේ කවුද? ඇමෝනියා කෙනා. කොච්චරද ඉන්නේ බලන්න මෙයා අනුමාපනය කරන කාට් එකද? 0.25යි HCl එක කොච්චරද වැය වෙලා තියෙන්නේ? ඝන සෙන්ටිමීටර් 44ක් වැය වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මොකද කියලා තියෙන්නේ? ක්ලෝරෝෆෝම් ස්තරයේ 25ක් උදාසීන කරා. ඔන්න මෙතනින් ගන්නවා ක්ලෝරෝෆෝම් වලින් අරන් තියෙන කොච්චරයිද? ඝන සෙන්ටිමීටර් 25යි. දැන් මෙතන ඉන්නේ කවුද? CHCl3. අපි අරන් තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 25යි. දැන් මේකෙත් ඉන්නේ කවුද? ඇමෝනියාම තමයි. මෙයා අනුමාපනය කරන කාත් එකද 0.05 HCl එක. දැන් කොච්චරද වැය වෙනවා කියලා දීලා තියෙන තැනදී ඝන සෙන්ටිමීටර් 22ක් වැය වෙලා තියෙනවා. මෙන්න මේක සඳහා. හරිද? එතකොට මොකක්ද උදාසීන කරන ප්‍රතික්‍රියාව වෙන්නේ මෙතනදී? HCl කාටද ප්‍රතික්‍රියා කරන්නේ? ඇමෝනියාත් එක්කයි ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලාම කරන්නම්කො බලන්න. අපෙන් අහන්නේ මොකක්ද අහන්නකො? අහන්නේ විද්‍යාගාර උෂ්ණත්වයේදී ජලය සහ ක්ලෝරෝෆෝම් අතර අපෙන් අහන්නේ මෙන්න මේ කතාවේදී ජලය සහ H2O සහ ක්ලෝරෝෆෝම් අතර කාර්යද ව්‍යාප්ත සංගුණකය හොයන්න කියන්නේ ඔව් ඇමෝනියා මම හිතන එහෙනම් ලියනවා සමීකරණ ඇමෝනියා අපි ඉස්සෙල්ලා අහන්නේ කෙනා උඩින් ලියුවා අනිත් එක්කෙනා අහන්නේ ඇමෝනියා කාගේද ක්ලෝරෝෆෝම් CHCl3 අතර ව්‍යාප්ති සංගුණකය KD වලදී අපි අහන්නේ. හරිද? විද්‍යාගාර උෂ්ණත්වයේ ජලය සහ ක්ලෝරෝෆෝම් අතර ඇමෝනියාගේ ව්‍යාප්ති සංගුණකය. ඉස්සෙල්ලා අහන්නේ කරා උඩ කියලා කරා. එහෙනම් තමයි මම ඉස්සෙල්ලාම හොයාගන්න යනවා. කාගෙද හොයාගන්න යන්නේ? ඇමෝනියා කාගෙද ජලීය කලාපයක සංගුණය. පළවෙනි පොයින්ට් එක මම දැන් හොයන්න යන්නේ කවුද? ඇමෝනියා වල සංගුණය හොයනවා ජලීය කලාපය තුල. මොකක්ද අපි අනුමාපනය කරන්නේ? කවුරු අතරද? HCl එක තමයි අනුමාපනය වෙන්නේ. එහෙනම් මම ප්‍රතික්‍රියාව ලියනවා මොකද වෙන්නේ? ඇමෝනියා ගන්න HCl හැදෙන්නේ කවුද? ඇමෝනියම් ක්ලෝරයිඩ් NH4Cl. මේ සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාව. එහෙනම් HCl මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන් කීයද වෙන්නේ? සාංශනය දීලා තියෙන්නේ 0.05 වැඩි කිරීම 44 වැඩි කිරීම 10.3යි. හරිද? n සමානයි cd දාලා ඔන්න මම හොයාගත්තා මවුල සංඛ්‍යාව. එකට එකයි ස්ටොයිකියෝමීටර්. එහෙනම් ඇමෝනියම් මවුල සංඛ්‍යාවත් එක්ක කීයමද? 4න් 1යි කියලා කියන්නේ මේ ප්‍රමාණයයි. 4න් 1 වැඩි කිරීම 44 වැඩි කිරීම 10.3යි මවුල. 0.25 තමයි 4 එක ලියන්න. ඒ කියන්නේ මේක වෙන්නේ කීයද?
11 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල කියලා. එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන් ජලීය කලාපය තුළ ඇමෝනියා වල සාන්ද්‍රණය කීයද වෙන්නේ? 11 වැඩි කිරීම 10 ඍණ 3 කොච්චර පරිමාණද මෙයා තියෙන්නේ? අපි කොච්චරද ගත්තේ ජලය? ගාන සෙන්ටිමීටර 10යි. හරිද? එහෙනම් මම කියුවා 10 වැඩි කිරීම 10 ඍණ 3යි ගන්න ඩෙසිමීටර් කියලා. මම මේක කෙලින්ම ලියා ගන්නවා 11 බෙදීම 10යි. හරිද? හරි. ඒ විදිහටම අපි දෙවෙනි පොයින්ට් එක වෙන්නේ මොකක්ද එහෙනම්? ඇමෝනියා වල සාන්ද්‍රණය හොයනවා කාගේද? ක්ලෝරෝෆෝම් තුල. මේක තමයි අපි දැන් හොයන්න යන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මම හොයා ගන්නවා කාගේ මවුල සංඛ්‍යාවද? HCl මවුල සංඛ්‍යාව. NHCl. කොච්චරද වෙන්නේ? 0.5 වැඩි කිරීම 22 වැඩි කිරීම 10 වෙන 3යි මවුල. හරිද? හරි. ඒතර මේකෙදි මම මෙච්චර ප්‍රමාණයක් නම් එහෙනම් ඉන්නේ ඇමෝනියා වෙන්නේ ඒ ප්‍රමාණයමයි නේද? 0.05 වැඩි කිරීම 22 වැඩි කිරීම 10 වෙන 3යි. එහෙනම් දැන් මට හොයාගන්න පුළුවන් ඇමෝනියා වල සාන්ද්‍රණය 0.05 වැඩි කිරීම 22 වැඩි කිරීම 10 වෙන 3ක් කියන්නේ කොච්චර පරිමාණයක් අසෙන්ද? 25ක 25 වැඩි කිරීම 10 වෙන 3යි ගන්න දෙසිය. හරිද? මම දැන් කලාප දෙකේම මොනවද හොයාගත්තේ? සාන්ද්‍රණ දෙක හෙව්වා. එහෙනම් ඊළඟ අරමුණ වෙන්නේ මොකක්ද අපේ? KD හොයන්න. ටික. එහෙනම් ඊළඟ එකේදී මම ලියනවා KD සමීකරණ. මොකද්ද KD වෙන්නේ? අපි දැන් කලින් කියලා තියනවද? ඇමෝනියා වල සාන්ද්‍රණය ජලී කලාපය තුළ බෙදනවා. ඇමෝනියා වල සාන්ද්‍රණය ක්ලෝරෝෆෝම් තුළ. දැන් අපයන් ටික ආදේශ කරමු. අපිට මෙතනදී ඇවිල්ලා තියෙන්නේ කීයද ජලී කලාපය තුළ 11 බෙදීම 10ක්. මේක බෙදන්න ඕනේ. 10ක් කැපිලා ගියා 22යි කියලා තියෙන්නේ. මේක බෙදීම නැත්නම් මම වැඩි කිරීම දාගන්න 25 උඩට ගියා. බෙදනවා කියන්නේ 0.05 වැඩි කිරීම 22. හරිද? උතර මෙතනද නොදාන එකට තියෙන මොකක් විතරයිද? KD විතර හොයාගන්න. KD වල අගේ පාගන්න නැති. හරිනේ? උතර KD වලට එක යකිනවද? එන්නේ නැහැ අයියේ. සාන්ද්‍රණ අතර අනුපාතයක් අපි ගන්න. හරිද? ලියගන්න බලන්න. වෙන ගානක් හැදුවේ නැත්නම් අර KD සම්පූර්ණ ලියන්න බව ලකුණු හම්බ වෙනවා.
දෙවෙනි ගාන පොඩ්ඩක් කියවන්න බලන්න. දෙවෙනි ගාන කියවන්න ඕන. අද හැටි කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. දෙවෙනි ගාන කියවන්න. දෙවෙනි කියන්නේ මොකක්ද කියලා දෙන්නේ? ඉස්සලාම හැම වෙලේම දක්වපු රූප සරහනට දාගන්න දරනකොට අයිඩියා එකක් එනවා. 1.5න් ජලීය ඇමෝනියා ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 50. ජලීය ඇමෝනියා කියන්නේ කලින්ම ද්‍රාවකයස් කවුද ඉන්නේ? ජලයේ ඉන්නවා. ඇමෝනියා වල ඇමෝනියා තමයි ඒකල මේ ප්‍රාග්‍ය වෙන්නේ. සාංශනය දන්නවා. පරිමාව දන්නවා. ඉතින් හොයාගන්න පුළුවන් කවුද? ආරම්භක ඇමෝනියා මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන් නේද? දෙවෙනි එක කියනවා 50ක්ද ක්ලෝරෝෆෝම් 50ක්ද බේරෙන පුනීලයක්. බේරෙන පුනීලයක් කියලා කියන්නේ හරියට මෙන්න මේ වගේ කියන්නේ. මෙහෙම එකක් දෙනවා වීදුරු වලින් හදපු. මෙතන තියෙනවා අර ඔයගොල්ලන්ට පියුරෙට් 2 වගේ මතකද ටැප් එකක් වගේ. මෙතන ටැප් එකක් දාලා තියෙනවා. ඒකට මේකට හොඳට උඩින් දාන්න කවර් කරන්න එකක් තියෙනවා. මේකට දාලා මොකද කියන්නේ හොඳට කොල්ලපුවම දෙන්න හොඳට මිශ්‍ර වෙනවනේ.
ආපහු පොඩක් තිබ්බහම කලාප දෙක අමිශ්‍ර නිසා මොකද වෙන්නේ අපෝ? කලාප දෙක ආපහු වෙන්වෙන්ව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආපහු දැන් කලාප වෙන් කරගන්න එපා. වෙන් කරගන්න මොකද කියලා දෙන්නේ? බේරෙන පොණි දෙකට තමයි සොලවන ලදී. ස්තර දෙක තැම්පත් වෙනකොට ඉඩ හැර. ආපහු දෙන්න වෙන් වෙලා යනවා. හැබැයි වෙන් වෙන්නේ Tamanට ඕන ඇමුණියා ගන්න වෙන් කරගෙන. හරිද? ඊට පස්සේ ක්ලෝරෝෆෝම වල 20ක් ඉවතරගෙන HCl එක අනුමාපනය කරනවා. කියන්නේ හිතන්න මෙතන කලාප දෙක වෙන් වුණාට පස්සේ ටැප් එක ඇරිලා. ක්ලෝරෝෆෝම වලින් 20ක් ගත්තා. 20ක් ගත්තාම අර 50ක දිය වෙලා තිබ්බ ටික ඔක්කොම එනවද 20ක්ද නැහැ. එතන ඒ ටික ඇමෝනියම හොයාගන්න පුළුවන් HCl එක අනුමාපනයෙන්. 23ක් ගිහින් තියනවා. ඊට පස්සේ ආපහු මොකද කරන්නේ? ඉතුරු ටික ආපහු වයින් කරලා 50ක් තිබ්බනේ. ඉතුරු 30 අපි ආපහු වෙන වාජනයකට අයින් කරලා දාලා. ආපහු මොකද කරන්නේ? ජලීය කලාපය ඕනේ නැහැ මෙතන කරන්නේ. ඒගොල්ලෝ අහනවානේ අපිට ආරම්භක මන් දීලා තියෙනවානේ. එතකොට ඇමෝනියා වල මවුල සංඛ්‍යාව කොහොමද ක්ලෝරෝෆෝම් වල 20ක තියෙන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. 20ක තියෙන ප්‍රමාණය ගන්නවම නම් එතනින් ගණනය කරන්න පුළුවන් 50ක කොච්චරද තිබ්බ කියලා. හරිද? ආරම්භක ඇමෝනියා මවුල සංඛ්‍යාව දන්නවා. 50කට ගියපු ප්‍රමාණය දන්නවා. එහෙනම් එතනින් හොයාගන්න පුළුවන් ජලය තුළ ඉතිරි ඇමෝනියා මවුල සංඛ්‍යාව. ඇමෝනියා මවුල සංඛ්‍යාව දෙකේම දන්නවා නම් මොනවද හොයාගන්න පුළුවන්? KD වලගේ හොයාගන්න පුළුවන්. කරන්න බාන්න අකල් ඉස්සෙල්ලා.
කරගන්න හදන්න. අපි කිසිම නැහැ. පැත්තකට යනවා වගේ. ලොකු වෙනසක් නැහැ. ඔව් වැත්තට යනවා. දැන් පොඩ්ඩක් බලන්න ආපහු ගන්න කියනවා 1.5යි ඇමෝනියා කොච්චරකට යනවා තිබ්බේ ඝන සෙන්ටිමීටර් 50. 50ක් අදගත්තාම අපිට මෙතනින්ම හොයාගන්න පුළුවන් මොනවද? n ආරම්භක දැන් මම හොයන්න යන්නේ කාගේ මවුල සංඛ්‍යාවද? ඇමෝනියා වල මවුල සංඛ්‍යාව. අපිට මේක කීයද කියලා දෙන්නේ 1.5 වැඩි කිරීම 50 වැඩි කිරීම 10 දින 3යි මවුල. ඒ කියන්නේ කීයද වෙන්නේ? 75 වැඩි කිරීම 10 දින 3ක් මවුල තිබ්බා. කාගේද ජලීය කලාපයේ තුන. මේ තියෙන ජල. ඊට පස්සේ මොකද්ද කරේ? මේකට දැම්මලු කවුද? ක්ලෝරෝෆෝම් කියන එක. ක්ලෝරෝෆෝම් එක
CHCl3 කොච්චර පරිමාවල දැම්මේ? ඝන සෙන්ටිමීටර් 50. 50ක් දාපුවාම මෙතන ජලයේ 50 වෙනසක් වුණේ නැහැ. එතකොට ඇමෝනියා කියන එකේනා ව්‍යාප්ත වෙනවා මොනවාද? කලාප දෙක අස්සෙන්. එතන මම නිකන් හිතන්නම් මෙතන තිබ්බේ මෙයාගේ මවුල සංඛ්‍යාව. මෙයාට දීපු ප්‍රමාණය x මවුල නම් දැන් මෙතන ඉතුරු වෙන්නේ කීයද? 75 වැඩි කිරීම 10 ඍණ 3යි ඍණ x මවුල ප්‍රමාණයක් නේද මේක ඉතුරු වෙන්නේ. නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ක්ලෝරෝෆෝම් ස්තරයෙන් ගන්නව කොච්චරද අපි ගන්නෙ? ඝන සෙන්ටිමීටර් 20ක්. ඔන්න මෙතනින් ක්ලෝරෝෆෝම් වලින් අපි අරන් තියනවා ඝන සෙන්ටිමීටර් 20ක්. ඒක ඝන සෙන්ටිමීටර් 20ක් කියලා කියන්නේ මෙතන ඇමෝනියා වල මවුල සංඛ්‍යාව කොච්චරද වෙන්නේ? x ටිප් එක කොච්චරද? ඝන සෙන්ටිමීටර් 50ක්. එහෙනම් 20ක තියෙන ප්‍රමාණය තමයි වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේක වෙන්නේ කීයද? 2x බෙදීම 5යි. මේන්නේ මොනවද මේ? n ඇමෝනියා මොන කලාපයකද තියෙනද? ක්ලෝරෝෆෝම් කලාපයකද? මෙන්න මේක හොයාගන්න එක අනුමාපනයක් කරලා දෙනවා. කාටද අනුමාපනය කරන්නේ? HCl .0.05යි HCl කොච්චරද වැය වෙලා තියෙන්නේ? ඝන සෙන්ටිමීටර් 23ක්. හරිද? දැන් එහෙනම් මම උදාසීන ක්‍රමවල ප්‍රතික්‍රියාව ලියනවා. කවුද අතට සිද්ධ වෙන්නේ? ඇමෝනියා සහ HCl අතර කවුද හැදෙන්නේ? ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන එක හැදෙන්නේ. හරිද? එතන මෙයාගේ මවුල සංඛ්‍යාවෙන් 0.05 වැඩි කිරීම 23 වැඩි කිරීම 10 වෙන 3යි. ඒ කියන්නේ මේක වෙන්නේ 5 සරක් 20 කියද්දී 230යි කියලා කියන්නේ 115ක් නේ. ඒ කියන්නේ 1.15 වැඩි කිරීම 10 වෙන 3යි මවුල මේ විදිහට කාගේ මවුල සංඛ්‍යාවද? HCl මවුල සංඛ්‍යාව. ඒ HCl මවුල නම් මෙතනින් හොයාගන්න පුළුවන් එහෙනම් ඇමෝනියා මවුලත් කොච්චරද වෙන්නේ? 1.15 වැඩි කිරීම 10 වෙන 3යි මවුල වෙන්නේ. හරිද? හරි මේක සමාන වෙන්නේ කීයද අපි? 2යි x බෙදීම 5ටනේ. එහෙනම් මෙතනින් පුළුවන් x රාජ්‍ය හොයාගන්න 5යි 5 වැඩි කිරීම 1.15 වැඩි කිරීම 10යි 3 බෙදනවා කියනද දෙකෙන් බෙදනවා. එතන අපි දන්නවා x රාජ්‍ය. එහෙනම් දැන් හොයාගන්න පුළුවන් කාගේද? ජලය තුල ඉතිරි ඇමෝනියා. මේක වැඩි කරලා බලන්න කීයද වෙන්නේ කියලා 5.75 නේ. දෙකේම 2යි කියලා කියන්නේ. මේක වෙන්නේ කීයද? වැඩි කිරීම 10 වෙනි 3යි 2.17ට 8යි 15ට ආපහු 7යි. ඒ කියන්නේ මෙතන ඉතුරු වෙලා තියෙන 2.8යි 7යි 5 වැඩි කිරීම 10 වෙනි 3 කොච්චරකින්ද ගියේ? 75 වැඩි කිරීම 10 වෙනි 3 වෙන 2.8යි 7යි 5 වැඩි කිරීම 10 වෙනි 3. මේක මවුල සංඛ්‍යාව. එතන මෙතනින් හොයාගන්න පුළුවන් වෙන ඉතිරි ඇමෝනියා KD කියන්නේ මොකක්ද එහෙනම්? සාන්ද්‍රණ අතර අනුපාතය. දෙකේම පරිමාණ සමානයි 50 50නේ. නේද? ඒක නිසා එතනින් කෙලිම ගන්න පුළුවන් KD කියලා කියන්නේ සාන්ද්‍රණ අනුපාතය වෙනකොට කියලාද? මවුල අතර අනුපාතය කියලා. පළවෙනි ස්ටෙප් එකට ඔබ පෙන්නන්නද? සාන්ද්‍රණය ගන්නවා කියන්නේ. හරිනේ? හරිද? ඕන කටට අකල් ලියන්නම්කෝ. උත්තරේ කියලා. ඒ කියන්නේ අහන්නේ කවුරුද? ක්ලෝරෝෆෝම් සහ නේ. ඒ කියන්නේ 2.8යි 7යි 5 දෙදී මෙතනින් එන්නේ 75 අඩු කරපුවම කොච්චරද? 125යිද? 125යි 77 දෙකක් කියලා කියන්නේ 72යි. 2.8යි 7යි 5 බෙදීම 72.125.
එකට ප්‍රශ්න. x ලගේ නේද? x ඉන්නේ පැදසන ප්‍රමාණය කියලා මොකේද? ගාන සෙන්ටිමීටර කොච්චර තියෙන ප්‍රමාණයද? 20ක තියෙන ප්‍රමාණය. හරි? පැදසන ප්‍රමාණය කියන්නේ ගාන සෙන්ටිමීටර 20ක තියෙන ප්‍රමාණය. එතන අපි හොයාගන්න ඕනේ. සම්පූර්ණ 50ට කොච්චරක් ගියාද කියලා. ඒක මම කලින්ම දාගත්තා. ඉතින් x නම් බලලා හිතුවනේ මෙච්චරයි හිතුවේ. අනුමාපන ගණන් හදලා හැම වෙලේම xy කියලා දාගෙන හදාගන්න උතරට පරිමාප දෙකක් ගත්තද 20ද ගත්තේ 25ද ගත්තේ කියන එක පැහැදිලිව පේනවා. එතකොට KD සමකරන ලියන්න KD අහන්නේ ඇමෝනියා වල සංජනය ක්ලෝරෝෆෝම් අතර CH3 බෙදනවා. ඇමෝනියා වල සංජනය ජලී තරාපයේ තුල. දැන් අගයන් ටික ආදේශ කරනවා. 2.875 වැඩි කිරීම 10 විතරයි. මවුල තියෙන කොච්චර පරිමාණකද? ඝන සෙන්ටිමීටර් 50ක. බෙදනවා. 72.125 වැඩි කිරීම 10 3යි මවුල තියෙන්නේ නැවත ඝන සෙන්ටිමීටර් 50ක. මම සමීකරණයට ආදේශ කරලා සාංශනයයි හොයලා තියෙනවා. අපි හැම වෙලේම ගන්න සාංශකරණ පදේ නිකන් 50ට 50 කැපිලා දෙනවා. අපිට මේක කැපිලා දෙනවා. ඊට පස්සේ දෙන්නගේ අනුපාතය ගන්නයි තියෙන්නේ. හරිනේ? හරි. දැන් මම මේ හරියට එතකොට හරි ඊපස්සේ ඊළඟ ගාන ඔබ ගෙදරින් හදන්න මේකේ හරි 5.3 කියන එක අයින් කරන් එල්ලම් පාපක ද්‍රාවකයක් වෙන්න ඕනේ. තුන්වෙනි ගානේ වෙන්න ඕනේ එල්ලම් පාපක ද්‍රාවකයකින් කියන එක. ටිකක් දැන් බලමු. අර මම කියවනේ අපි KD දාන්නේ එකම අනුසාකාරයෙන් පවතින අය විතරයි කියලා. එතකොට ඕක චුට්ටක් වෙනස් කරොත් එහෙම කොහොමද වෙනස් වෙන්නේ කියලා බලාගන්න මාස්ටර් යාළුවන්ට චුට්ටක්. එක් කලාපයකදී විඝටනය හෝ විකරණයට වෙනස් වීමකට ලක්වන ද්‍රාවණ සඳහා KD යෙදීම. හරි. දැන් කියවන්න බලන්න 6 වෙනි ගාන චුට්ටක්. 6 වෙනි ගාන කියලා.
බලන්න මොකද කියලා තියෙන්නේ කියලා. විඝටන නියතය දෙක වැඩි කිරීම 10 වෙන 5යි. විඝටන නියතය කියලා කියන්නේ HA වල මොකද්ද? Ka වන ඒක පාර්ශ්වික දුර්වල අම්ලයේ ජලීය ද්‍රාවණිකයේ පිළිද 100ක්. L නම් කාබනික ද්‍රාවකයක කන සෙන්ටිමීටර 100ක් සමග හොඳින් සොලවා සමතුලිත වීමට ඉඩ හරියි. හරිද? ජලීය කලාපයේදී pH එකේ පහක් කියලා දීලා තියෙනවා. pH එකේ හම්බ වෙන්නේ මොනවා වෙලාද? HA විඝටනය වෙලා, එන්විකරණය වෙලා. ජලය සහ එල් අතර විභාග සංකෝණකයේ 20යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා ජල ස්තරය ඇති H3O+ සහ A- අයන සාන්ද්‍රය. පොඩ්ඩක් මෙතෙන්ද ලියා ගමු. HA නම් අම්ලය, හයිවින් ගන්න සඳහා ලියා ගන්න. HA නම් අම්ලය ජලය තුළදී අයනීකරණය වන අතර ජලය තුළදී අයනීකරණය වන අතර කාබනික කලාපය තුළදී එසේ නොවේ. ඇයි? ජල දුබල අම්ලය අයනීකරණය කරන්න කවුරු සපෝට් ඉන්න ඕනේ? ජලය ඉන්න ඕනේ හිමි. එවිට අයනීකරණය නොවූ HA අයනීකරණය නොවූ HA L සහ ජලය අතර ව්‍යාප්ත වේ. හරිද? KD යොදනු ලබන්නේ KD යොදනු ලබන්නේ එකම අණුක ආකාරයෙන් පවතින ප්‍රභේද සඳහා පමණක් වන බැවින් හරිද? දැන් මොන බලාගන්න ඉතින් මොකද වෙන්නේ කියලා. පමණක් වන බැවින් KD ඇසුරින් L තුළ පවතින HA සංඛ්‍යාව සිටිය හැකිය. හරි. දැන් පොඩ්ඩක් බලන්න. දැන් උන් ඉස්සරහාම ඉන්නවා කවුද? ජලීය කලාපේ H2O ලික්විඩ් එකම කොච්චර ගණන් තියෙනවද අපි? ඝන සෙන්ටිමීටර 100ක්. එතන මේකේ HA කියන එක නා එයාගේ දීලා තියෙනවා HA වල එක වැඩි කිරීම 10 විදිහට 5යි කියලා. හරිද? ඝන සෙන්ටිමීටර 100ක් L නම් ද්‍රාවකෙක ඊට පස්සේ මොකද කරන්නේ? මේක දානවා L කියන එක නා දානවා. ඔන්න L දාපුවාම HA වලින් කිසියම් ප්‍රමාණයක් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා කවුරු බවට පත් වෙනවද? H3O+ සහ A- බවට පත් වෙනවා. ඉතිරි වෙනවා ටික. ඔය ටික මොකද වෙන්නේ? කලාප දෙක හස්තෙම ව්‍යාප්ත වෙලා යනවා. ඒතර මේ තියෙන ජලීය කලාපය. මෙන්න මේ ජලය නැති නිසා HA එක එළවලුද විදුලි වෙන්න බැහැ. හරිද? දැන් මම හිතනවා මෙයාගේ ආරක්ෂක සංඥා අපි දන්නේ නැහැනේ. මෙයාගේ හිතනවා C කියලා. යන්නේ x නම් මෙතන කොච්චරද හැදෙන්නේ x. මෙතන කොච්චරද හැදෙන්නේ x. හරිද? pH දීලා තියෙනවා කොච්චරයි කියලාද? 5යි තියෙනවා. pH 5යි නම් අපිට මෙතනින් හොයාගන්න පුළුවන් H3O+ අයන සාන්ද්‍රය. කීයද වෙන්නේ? 10 දින 5යි මවුල ඝන ඩෙසිමීටරයට. හරිද? H3O+ සමාන වෙනවා කාටද? A- අයන සාන්ද්‍රණයට. ඒක නිසා A- අයන සාන්ද්‍රණයට වෙන්නේ කීයද? 10 දින 5යි මවුල ඝන ඩෙසිමීටරයටම තමයි. හරිද? හරි. එහෙනම් අපි අහන්නේ ජලීය කලාප නිදහසේ තියෙන ප්‍රමාණය. ජලීය කලාපයේ තුල H2O ලික්විඩ් තුල පවතින HA සාන්ද්‍රණය කොච්චරයිද? C/X. හරිද? හරි. එහෙනම් මම මේකට Ka ලියනවා. Ka කියන්නේ මොකද්ද? H3O+ අයන සාන්ද්‍රණය, A- අයන සාන්ද්‍රණය බෙදීම HA වල අයන සාන්ද්‍රණය. Ka දීලා තියෙනවා එක වැඩ කිරීම 10 දින 5. ඒකෙන් දීලා තියෙන්නේ 2.
දෙක වැඩි කිරීම 10 දින 5යි. extreme plus වෙනකොට එක වැඩි කිරීම 10 දින 5යි වාර දෙක. ඒ නිසා නම් මේක ලියාගත්තා. එක වැඩි කිරීම 10ට 10යි. දැන් පහම දාන්නකො. 10 දින 5 වැඩි කිරීම. එක වැඩි කිරීම 10 දින 5යි. HA වල අයින සාංශනේ අපි දන්නේ නැහැ. මේක ආසන්නව සමානයි C වෙන x. මේක තමයි අපි හොයාගන්නේ. 10 දින 5ට 10 දින 5 මේ වල ගියා. එතන අපිට වෙනවා HA අයන සාන්ද්‍රණය කාර්යද ජලීය කණාව තුල කොච්චරක් කියලාද වෙන්නේ? එක වැඩි කිරීම 10 රින් 5 බෙදීම 2යි කියලායි. දැන් කියලා වෙන්නේ 5 වැඩි කිරීම 10 රින් 6යි. මවුල ගැන ඩෙසිමීටරයට කියලා. හරිද? ඔන්න හොයාගත්ත ජලීය කලාපයේ තියෙන නිදහසේ තියෙන ප්‍රමාණය. ඊට පස්සේ අපි අහන්නේ මොකක්ද? L තුන පවතින x ප්‍රමාණය හරවන්නේ. එහෙනම් දැන් ඒක හොයාගන්න මොකද කරන්නේ? K ලියනවා කවුරු සඳහාද අපිට දීලා තියෙන්නේ? ජලය සහ E අතර. එහෙනම් මම මේක ලියනවා. HA ජලය බෙදීම HA වල අයන සාන්ද්‍රණය L තුන. K දීලා තියෙන 20යි. ජලීය කලාපයේ තුන කොච්චරද? 5 වැඩි කිරීම 10 වෙන 6යි. එහෙනම් අපි හොයාගන්න ඕනේ මොකද්ද? L තුල පවතින HA ප්‍රමාණය. දෙපැත්තෙන් පුළුවන් නේ හොයන්න. හරිනේ? ඒතර වෙනස් වීමකට පාත් වෙනවා. ඔය විදිහටයි ගන්න හදන්න ඕනේ. ලියාගෙන ටක්